අයිබෝවන් අද ඔයගලන්ට කියලා දෙන්නේ සරල රේඛාවක අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩයේ සෙවීම. මොකද්ද? සරල රේඛාවක අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩයේ සෙවීම. අපි ඒකට ගමු උදාහරණයක් ලෙස මෙහෙම සමීකරණ. සරල රේඛා සමීකරණ ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මේක. මේ පාඩමේ තියෙනවා y සමානයි mx ධන c. මේක ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැකලා තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා මේ ප්‍රස්ථාර පාඩමේ අනිවාර්යෙන් එන සමීකරණය තමයි මේ. මේක දැන් අනුක්‍රම නිසා අන්තක්ඛණ්ඩය ගන්නවා. එතකොට ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ y සමානයි mx ධන c ආකාරයක මේකෙන් තමයි ප්‍රස්ථාර හැදෙන්නේ ගොඩක්. ඔයගොල්ලන්ට ඕල් ලෙවල්දී විභාගයට එන ප්‍රස්ථාර හැදෙන්නේ බොහෝ දුරට මේකෙන්. හරිද? එතකොට මේ y කියන්නේ y කණ්ඩාංකයේ අගයක්, x කියන්නේ x කණ්ඩාංකයේ අගයක්. මේ තියෙන්නේ y, මේ තියෙන්නේ x කණ්ඩාංකය. එතකොට y කියන්නේ මේ y කණ්ඩාංකයේ තියෙන අගයක්. x කියන්නේ x කණ්ඩාංකයේ තියෙන. මේ m කියන්නේ m තමයි මේ සරල රේඛාව අනුක්‍රමණය කියන්නේ. මොකද්ද? y කියන්නේ y කණ්ඩාංකයේ තියෙන ඉලක්කමක්, x කියන්නේ ඒ y කණ්ඩාංකයේ ඉලක්කමට මේ ඉලක්කමට ගැලපෙන x කණ්ඩාංකයේ අගයක්. හරිද? එතකොට x දන්නවා. c කියන්නේ අනුක්‍රමණය නෙමෙයි අන්තක්ඛණ්ඩය. y කියන්නේ සරල රේඛාවේ y අගයක්. ඒකට හරියන x අගය තමයි x කියන්නේ. m කියන්නේ අනුක්‍රමණය, ධන c කියන්නේ අන්තක්ඛණ්ඩය. දැන් අපි මම මොකද්ද මාතෘකාව තියෙනවා මේ අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය හැවීම. ඔය දෙක තමයි හොයන්න ඕන. මේක ඔයගොල්ලෝ කොටු කරලා ලියාගන්න. අනිවාර්යයෙන් මේක දැනගෙන ඉන්න ඕන. දැන් ඔයගොල්ලන්ට විභාග ප්‍රශ්නයක මේක අහද්දි මේ වගේ සමීකරණයක අනුක්‍රම නිසා අන්තක්ඛණ්ඩ හැවීම කියලා අනිවාර්යෙන් ඔයගොල්ලන්ට දීලා තියෙන්න ඕන ඛණ්ඩාංක දෙකක්. මම උදාහරණ ලෙස ලියනවා 2 3ක ඛණ්ඩාංකයක් ලියනවා. තව ඛණ්ඩාංකයක් ඕන 4 5 ලියමු. මම මේ උදාහරණයක් ගන්න. මෙහෙම සමීකරණයක් තියෙනවා මේ මම හිතන්නේ මෙහෙම සරල එකක් ඇදී කියලා. මේ එක ඛණ්ඩාංකයක් ගත්ත 2 3 4 තව 4 5 කියලා තව ඛණ්ඩාංකයක් ගත්තා. මේ ඔයගොල්ලෝ එක දෙයක් දැනගෙන ඉන්න ඛණ්ඩාංක ලියද්දි මේ ඉස්සලාම් තියෙන ඉලක්කම තියෙනවනේ. මේ ඛණ්ඩාංකේ පළවෙනි ඉලක්කම 2. මේ ඛණ්ඩාංකේ පළවෙනි ඉලක්කම 4. නිකන් තව ඛණ්ඩාංකයක් ගමු. 4 තියෙනවනේ. 6 3 කියලා ගමු. 6 3. මේ ඛණ්ඩාංකේ ඉස්සලාම් තියෙන ඉලක්කම 6. මේ ඉස්සලාම් තියෙන ඉලක්කම x පැත්තේ ඛණ්ඩාංක වල තියෙන ඉලක්කම් තමයි එන්න ඕන. මොකද්ද? ඕනෑම ඛණ්ඩාංක පළවෙනියටම ලියන්නේ x පැත්තේ තියෙන ඛණ්ඩාංක වල තියෙන ඉලක්කම් තමයි මේ ඛණ්ඩාංක වල පළවෙනියට ලියන ඉලක්කම. දැන් 2 3 කියන්නේ මෙතන 2 තියෙනවා. මේ x පැත්තේ ඔයා දැන් මේක මේ ඛණ්ඩාංක තලයක මාක් කරනකොට 2 කියන්නේ x පැත්තේ 2 මාක් කරනවා. හරිද? මේක 3 තියෙනවනේ. 3 y අක්ෂය මාක් කරනවා. y අක්ෂය 3 මෙතන කියලා හිතමු. එන්න මෙතනින් තමයි මේ ඛණ්ඩාංක යන්නේ. 4 කියමු. 4 කියන්නේ x පැත්තේ. ඉස්සරහම 4 මෙතන. මේ හරි වගේ 4 තියෙනවා. 5 තියෙනවා මෙතන කියමු. හරි. මොකක්ද මම කිව්වේ මේ ඛණ්ඩාංකයක් දෙලදී ඉස්සලාම ලියන්නේ x පද ඊළඟ ලියන්නේ y පද. මේක x පදේ 4යි මේක y පදේ 5යි. මේක x පදේ 6යි මේක y පදේ 3යි. හරිනේ? මේක තේරෙන්න ඕන. මේක අයින් කරමු. ඛණ්ඩාංක දෙකයි ඕන අපිට මේ අනුක්‍රම සාන්තක් ගන්න හොයන්න. අනුක්‍රමනේ හොයන්නේ අනුක්‍රමණය හොයන්නේ y වෙනස අනුක්‍රමණය වෙන සූත්‍රය මේ වෙන සූත්‍රයක් නැහැ. අනුක්‍රමණය වෙන සූත්‍රය y වෙනස බෙදීම x වෙනස. ඛණ්ඩාංක දෙකක් දීලා තිනවා. ඒකේ y වෙනසෙන් මේ ඛණ්ඩාංක දෙක බලලා x වෙනසෙන් බෙදන්න ඕන. මේක y වෙනස කියන්නේ මේ ඛණ්ඩාංක දෙකක් තියෙනවා ඔයා කැමති එකක් ගන්න පුළුවන්. අපි මේ පළවෙනිට දීලා තියෙන ඛණ්ඩාංකය 2.3 නේ එක ගන්න. ඒකේ මොකද්ද මේක y පළවෙනියට දීලා තියෙනවා ඉස්සෙල්ලා කිව්වා x පද. දෙවෙනියට තමයි y පද දීලා තියෙන්නේ. ඔන්න ඕක තමයි ගොඩක් දෙනෙක්ට වරදින්නේ. ගොඩක් දෙනෙක් දෙක ඉස්සෙල්ලාම දෙක ගන්නවා. මේකේ පළවෙනි 4 ගන්නවා. දෙකෙන් 4ක් ලියනවා. එතකොට ඉස්සෙල්ලාම බලලා තියෙන්නේ x වෙනස. දැන් වැරදිනේ. එතකොට x වෙනස බෙදීම දෙවෙනි එක ගත්තා 3 ඍණ 5 කියලා ගන්නවා. එතකොට මේ දෙවෙනියට තියෙන්නේ y වෙනසනේ. එතකොට කට්ටි කරලා තියෙන්නේ x වෙනසින් y වෙනස බෙදලා. එතකොට අනුක්‍රමණය එන්නේ නැහැ. ඒකට මේ අනුක්‍රමණය මාරු වෙලා ඉන්නේ. එතකොට කොහොමවත් වැරදිනේ. විභාගෙට මාරු වෙලාව කියලා ලකුණු දෙන්නේ නැහැ නේ. මේක y වෙනස හොඳට ඒ කියන්නේ මේක ගන්න හොඳට මතක් කරලා ගන්න ඕනේ මේ දෙවෙනියට තමයි y තියෙන්නේ. මේකේ දෙවෙනියට තමයි y තියෙන්නේ.
එතකොට මේක තියෙන්නේ 3. 3න් අඩු කරන්න ඕන දෙවෙනි කණ්ඩාංකේ y මේක x මේක y කියලා ලියගමු. දෙවෙනි කණ්ඩාංකේ y 5. ඔයාලට පැටලෙනවා මේ මෙහෙම ලියා ගන්න. xy xy. yx කියන්නේ නැහැ කොහොමද? ඉංග්‍රීසි ඕඩිස් පිළිවෙල xy නේ. ඉස්සලාම xy ඊළඟ එකත් xy. y වෙනස 3 5. දැන් x වෙනස බලද්දී දැන් මේ කණ්ඩාංගෙ දෙකෙන් කැමතියක් ගන්න බෑ. මේ x y වෙනස බලද්දී ගත්ත කණ්ඩාංකේ ඉලක්කමේ x ආගේ තමයි ලියන්න ඕන. දැන් y වෙනස ගත්ත කණ්ඩාංකේ මේක. ඒක y ආගේ 3. ඒක x ආගේ 2. එහෙනම් මෙතන ලියන්න ඕන දෙකෙන් තමයි අඩු කරන්න ඕනේ ඊළඟ කණ්ඩාංකේ ආගේ. මේකේ තියෙන්නේ ඊළඟ කණ්ඩාංකේ x ආගේ 4. හරිනේ? මොකද්ද කරේ? අනුක්‍රමයෙන් ලිව්වා. අනුක්‍රම කියන්නේ y වෙනස බෙදීම x වෙනසනේ. y වෙනස වන්න මේ එක කණ්ඩාංගයක් අර කැමති කණ්ඩාංගයක ඉස්සෙල්ලාම අරගෙන ඒක ඉලක්කම 3. y ඉලක්කම 3. ඊළඟ එකේ y ඉලක්කම 5. 3න් 5ක් අඩු කරා. ඊළඟ x වෙනස බැලුවා. x වෙනස බලද්දී 3 ගත්ත එකේ x වගේ තමයි පළවෙනි ලියන්නේ. 3 ගත්තේ මේ කණ්ඩාංගේ. ඒක x යාගේ 2යි. දෙකෙන් අඩු කරනවා ඊළඟ එකේ x යාගේ 4යි. දෙකෙන් 4ක් ගියපුවම ඉස්සෙල්ලාම 3න් 5ක් අඩු කරනවා. 3න් 5ක් ගියපුවම මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් එනවානේ. 3න් 5ක් අඩු කරන්න බෑනේ. 3න් 5 කොහොමවත් අඩු කරන්න බෑනේ. එතකොට කරන්නේ වැඩිම සංඛ්‍යාව මොකද්ද? මේකේ තියෙන 5. 5න් 3ක් අඩු කරනවා. 5න් 3ක් ගියාම මම මේ කියන්නේ මේකත් දන්නේ නැති කට්ටිය ඉන්න ගොඩක්. ඕලේ ලියපු කට්ටියක් ඉන්නවා මේක සුළු කරගන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. එහෙම කෙනෙක් නැහැ කියලා මම හිතනවා. මම ඒත් කියලා දෙන්න. වැඩි සංඛ්‍යාවෙන් අඩු සංඛ්‍යාව අඩු කරනවා. එතකොට 2යි. 5න් 3ක් ගියම 2යිනේ. 3න් 5ක් අඩු කරන්න බැරි හින්දා මම අඩු කරා 5න් 3ක්. මේක සාධාරණයිද අසාධාරණයි? අසාධාරණයි. මේකේ තියෙන 3න් 5ක් අඩු කරන්නනේ. එහෙනම් මම කරන්නේ මේ දැන් අපි අඩු කරපු ලකුණු දෙක 5න් අඩු කරේ වැඩි සංඛ්‍යාවේ ලකුණ මොකද්ද මේකේ තියෙන ඍණ. එහෙනම් ඒක උත්තරේට ඍණ දානවා. දැන් හිතන්නකෝ 4න් 10ක් අඩු කරන්න තියෙනවා කියලා. 4න් 10ක් අඩු කරන්න බෑනේ. 10න් 4ක් අඩු කරනවා. 10න් 4ක් ගියා 6යි. ලකුණ මේ වැඩි එක ලකුණ දානවා. ඍණ 6යි. එතකොට මේකට එන්නේ 3න් 5ක් ගිහපුවම ඍණ 6 නෙමෙයි ඍණ 3න් 5න් 2. ඍණ 2යි. මේකත් ඒ ප්‍රශ්නේ එනවා. 2 ඍණ 4 කියන්නේ 2න් 4ක් අඩු කරන්න බෑ. 4න් 2ක් අඩු කරනවා. එතකොට 2යි කියලා එනවා. 4 ලකුණ බලනවා ඍණයි. අන්න මේක හොඳ පොයින්ට් එක. ඍණ 2 බෙදීම ඍණ 2. හරිද? මේක ඔයගොල්ලෝ දැනගන්න ඕන. මම මේ දැන් උත්තරේ ඍණ සංඛ්‍යාවක් බෙදීම තවත් ඍණ සංඛ්‍යාවක් නම් උත්තරේ ධන. මේක මම දැන් මෙතන කියලා දෙන්නේ නැහැ. මේක ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕන. මේක මොකද 8 වසරේ ඉඳලා විතර දැනගන්න ඕන. ඍණ දෙකෙන් ඍණ දෙකක් බෙදුවම 2ට 2 1යි ලකුණ ධන 1යි. එහෙනම් මේ y සමාන mx ධන c මේ කණ්ඩාංක දෙකේ අනුක්‍රමණය කීයද? ධන 1යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් ධන 1යි නේ මේක අනුක්‍රමණය ධන 1යි. මතක තියාගන්න. ඉඩ වදින්නම මකනවා. අනුක්‍රම හොයාගත්තා. ධන 1යි. දැන් අපිට ලියන්න පුළුවන් y සමානයි මේ කියන්නේ අනුක්‍රමණයනේ. අනුක්‍රමයට ඉලක්කම දාලා දෙනවා. 1 දාලා x ධන c y සමානයි x ධන c කියලා ලියන්න පුළුවන්. මේ අනුක්‍රමණය තින් දැන් 1 දැම්මා. ඒක ලියන්නේ නැහැ. ඒක සාමාන්‍ය ලියද්දි නිකන් x කියලා ලියන්නේ x. එක කීයේ 10න් 1 ගුණ කරත් එකමයි. නිකන් 10 තිබ්බත් 10යිමයි. මේ එක් වරක් 10ක් 10යි. උදාහරණයක් මම කියන්නේ. නිකන් 10 තිබ්බත් 10යිනේ. ඒ වගේ තමයි x ගුණ කිරීම. x ගුණ කිරීම එකත් x නිකන් x තිබ්බත් x. ඒ හින්දා මෙතන කැතේ හින්දා මම x කියලා දැම්මා. ඔයගලන්ට කැමති නම් විදිහට ලියන්න පුළුවන්. නිකන් ගණන් වලට ගණන් හදාන්න යද්දී ওই විදිහට විභාගය ඔයගලන්ට මාකින් බලද්දි මේ දන්නේ මොඩෙක් කියලා හිතන්නේ. මේ ලියද්දි මේ අනිවාර්යෙන් කොපි කරා කියලාත් හිතනවා. මේ අනිවාර්යෙන් ලියද්දි මේ විදිහට ලියන්න ඕන. අනිවාර්ය නෑ මේ ලියද්දි නිකන් රීතියක් වගේ මේ විදිහට තමයි ලියන්න ඕන. දැන් අපි හොයාගත්තා අනුක්‍රමණය හරිනේ. අනුක්‍රමණය හරි. දැන් අන්තක් ඛණ්ඩය හොයන්න ඕන. අන්තක් ඛණ්ඩ හොයන්නේ ඔයා මේ කණ්ඩාංගෙකින් කැමතියක් ගන්නවා. මම හිතන්නකෝ දැන් කලින් මේක ඉස්සලම ගත්ත මේකෙන්ද මම මේක ගන්නවා. මේ කණ්ඩාංග x යාගේ 4යි. x 4 වෙද්දි y 5ට යනවා. ඔයකනේ කියන්නේ මේ වගේ කණ්ඩාංග තලයක x 4 වෙද්දි y 5ට යනවා. ඔකනේ කියන්නේ. අපි මේ සූත්‍රයටත් දානවා. මේ y එතකොට මේ y ඉස්සලම තියෙන්නේ y 5 වෙද්දි x කීයද? 4යි කියලා තියෙන්නේ. ධන c. මොකද්ද? y 5 වෙද්දි x 4ට ගිහිල්ලා. මෙතන y වලට 5 ලිව්වා x වලට 4 ලිව්වා. ධන c දන්නේ නැහැ. ධන c හැමෝම ලිව්වා. ඉතින් ඔයාලට හිතෙන්නේ නැද්ද මෙන්න මේ 5 මේ 5 පතර 4 ගෙනාවොත් මෙතන ධන 4නේ තියෙන්නේ.
එතකොට ධන 4 සමාන ලකුණු මේ පැත්තෙන් යනවා ඍණ 4ක් වෙනවා. එතකොට ධන c යගේ ඇවිල්ලා නේද? පහෙන් 4ක් ගිහුවම 1යි. ඒ කියන්නේ c කියන්නේ 1යි. ඒ කියන්නේ අන්තක් ඛණ්ඩය කියන්නේ 1යි. ඔක අනිත් එකෙන් හදුවොත් 1 එන්න ඕනේ. නැත්නම් වැරදි. ඔන්න බලන්න. දැන් මම දෙවෙනි එක මේකම තලයේගෙන ඉන්නේ. මේක y යගේ y සමානයි mx ධන c x m හොයාගත්ත එකයි කියලා. ඒ කියන්නේ x ධන c සමානයි y. එතකොට y ට එන්නේ 3යි. xy 3 වුණොත් x 2යි. මේක මේ ධන c එහෙම වලින් ධන c දන්නේ 3න් 2ක් ගිහපුවම ධන c යගේ 1යි කියලා එන්නේ. c වලගේ 1යි. ඒ කියන්නේ මේක අනුක්‍රමණය මේ අන්තක් ඛණ්ඩය 1යි. දැන් අපි හොයාගත්තා නේ. එහෙනම් අනුක්‍රමණයත් එවුවා අන්තක් ඛණ්ඩයත් එවුවා. දැන් සමීකරණ ලියන්න සම්පූර්ණ සමීකරණ ලියන්න. ඒකට තමයි ලකුණු ඉතුරු ලකුණු දෙන්නේ. අනුක්‍රමණයත් එවුවා අන්තක් ඛණ්ඩයත් එවුවා. දැන් සමීකරණෙ මෙහෙම තියෙන්නේ y සමානයි මම ඉස්සරහම ලිව්වේ mx ධන c. දැන් අපි දන්නවා y එහෙම ලියන්න ඕන. y හිට ඕනාගයක් එන්න බලන්නේ. m නම් 1 නම් 1 10 නම් 10 වෙනස් වෙන්නේ නැහැ. කී වුණත් වෙනස් වෙන්නේ නැහැ. අපි ඉලක්කම m ට ගත්තා 1යි කියලා. m කියන්නේ අනුක්‍රමණය 1යි කියලා ගත්තා. 1 ගුණ කිරීම x. අම්මට ඉතින් ධන c ත් 1යි නෙවෙලා තියෙන්නේ. හරිනේ. c තියෙන තැනට 1 කියලා ඉවර. එතකොට මේකේ ඉන්නේ y සමානයි x දෙක ආකාරයේ ප්‍රස්ථාරයක්. හරිනේ. මොකද්ද කරේ y සමාන mx ධන c ආකාර කියලා ප්‍රස්ථාරයක් තිබ්බා. ඒකට කණ්ඩාංක දෙකක් දීලා තිබ්බා. ඒ කණ්ඩාංක දෙක අපි x වෙනමත් අඳුරගත්තා y අඳුර ගන්න ඕනේ. මේකෙත් x අඳුරගත්තා y ත් අඳුරගත්තා. අනුක්‍රමණය හොයන්නේ y වෙනස බෙදීම x වෙනස. ගොඩක් කට්ටිය කරන්නේ x වෙනසේ y වෙනස අඩු කරනවා. එතකොට උත්තරේ මාරු වෙලා එන්නේ. එතකොට වැරදිනවා. දැන් හිතන්නකෝ මේකේ නම කොහොමද එක බෙදීමක ඉන්නේ. වෙන සංඛ්‍යාවක දැන් භාගය ආවා කියමුකෝ. හරි උත්තරේ භාගය නම් යාට එන්නේ 2. ඉතින් භාගය දෙකට කොහොමවත් සමාන නැහැ. ඉතින් වැරදි වෙනවා. උත්තරේ වැරදි වෙනවා. එහෙනම් අනිවාර්යයෙන් මතක තියාගන්න ඕන y වෙනස බෙදීම x වෙනස. ඔයකට ඔයගොල්ලෝ ලේසි වෙන්නේ මේක x මේක y කියලා මාක් කරගත්තා නම් හොඳයි. මේකෙත් ඉස්සරහා තියෙන 4x පාවයි නේ y වෙනස කියන්නේ 5න් 3ක් ගිහපුවම 2යි. 5න් 3ක් ගිහපුවම 2යි 4න් 2ක් ගිහපුවම 4න් 2ක් ගිහපුවම 2යි. ඔය දෙකෙන් දෙකක් බෙදුවම ධන 1යි. හරිනේ. එහෙම කරන්න පුළුවන්. ධන 1යිනේ. එතකොට m සමානයි ධන 1 කියලා හොයාගත්තා. ඊට පස්සේ ඒක හරි m ට ධන 1 ආදේශ කරලා y සමාන x ධන c කියලා ලියාගත්තා. ඊට අපිට මේ කණ්ඩායම එකක් තෝරාගත්ත කැමති එක. මම මේක ගත්තා. ඒකට y කීයද කියලා තියෙන්නේ y 5. y 5ට ගිහුවම x 4ට ඇවිල්ලා. එහෙනම් y තියෙන තැන 5 ලියාගත්තා. x තියෙන තැන 4 ලියාගත්තා. ධන c යගේ දන්නේ නැහැ. ධන c තියෙන තැන ධන c ම ලියාගත්තා. ඊළඟ මේ 5 මේ ධන c තනි කරගන්න එපා c යගේ හොයන්න. ඒ කියන්නේ මේ 4 මේ සමාන ලකුණු මේ පැත්තට ගෙනපුවාම c තනි වෙනවා. එතකොට c වල අගේනවා. එහෙනම් මෙතන තියෙන ධන 4ක්. ධන 4 එහා පැත්තට යනවා 5 ඍණ 4 එනවා. 5න් 4ක් ගෙම මේකයි. ඒ කියන්නේ c සමාන 1යි. ඒ කියන්නේ අපි අනුක්‍රමණය අන්තක් ඛණ්ඩත් හොයාගත්තා. එතකොට අනුක්‍රමණය අතරේ අන්තක් ඛණ්ඩ අතරේ මේ දෙක හොයාගෙන ඒක සමීකරණෙට ලියන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ හොයාගෙන. y වලට ඕනම වගේක් ආදේශ කරන්න මොන හින්දා y ලියාගත්තා. y එහෙමම ලියාගත්තා. සමාන ලකුණු ලියාගත්තා. m තියෙන අනුක්‍රමණයනේ. අනුක්‍රමණය තැනට අපි හොයාගත්ත අනුක්‍රමණය සමාන 1 කියලා. එතනට 1 දැම්මා. ඒක දාලා තිනවා. එහෙනම් ධන c නේ. ධන c හොයාගත්තා 1 කියලා. ඒකත් දැම්මා. y සමාන x ධන 1. අන්න ඕක තමයි උත්තරේ. මම හිතනවා ඔයගලන්ට මේක තේරුණා ඇති කියලා.